සදාන්සල මෙතනින් තමයි අපේ ලංකාවේ ඉතිහාසය වෙනස් වුනේ. ඉතින් මරාගෙන ඇස් පියාගෙන කට ඇරගෙන බැටුවේ නැත්නම් මාරක ලින්ද. ඇතුලේ පිස්ටාෂියෝ guys, welcome to Sangeet Didi Vlogs. ඉතින් happy වෙසක් කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ. අපි දෙන්න වෙසක් දවසේ උදේ මේ විදියට බැස්ස පළවෙනි දන්සල. ගෙවල් ළඟම. බැස්ස ගමම්ම මේ අපේ අයියලා ටික කරන්නේ දන්සල ගමේම පැලරකට පාරේ. අනේ මේ හරියම රහයි මේ පැණි කජු දාලා සව් එක. මුංග මාරම රසයි. පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙන්න ඕනේ. කරපු හැම දිනාටම මේකට සහභාගී වෙච්ච හැම දිනාටම ඉතින් අද දවසේ හැම දන්සලකම අයට කියන්න තියෙන්නේ. මොකද අපි දැන් හරිය ආසයි දන්සලක් දින්න මම දන්නවා ඔයාලත් අපි වගේම ආසයිද. අපිට පොඩි කාලෙත් අපිට මතකයන් තියෙනවානේ. ඉතින් මේ අද වෙසක් දවස අපි ගත කරන්නේ කොහොමද? අපි යන්නේ කොහොමද? අපි හරි ආසාවෙන් ඉන්නේ පෝලිං වල ඉඳලා අද දන්සල් වඳින්න. යම් බලන්න අපි යනවා ලස්සන පැත්තකට. අපිත් එක තව ආදරේ කරන ඔයාලා ගොඩාක් ආදරේ කරන කට්ටියක් ඉන්නවා. යන්කෝ බලන්න. ඊට පස්සේ කියන්න. ඔව් මේ එකතු කරගෙන යන්න එලින් කෝප්පේ. මම මේක දීලා එන්නම්. එතකන් ඉන්න අපිත් එක්ක. ඔන්න ඉතින් වෙසක් දවසේ අපි ගොඩක් කාලයක පස්සේ vlog එකක් ගේනේ. මේ ටිකේ චුට්ටක් විසි වෙලා හිටියා. චුට්ටක් නෙවෙයි ඇත්තට. ඔන්න මේ ගොඩක් අය බැනලා තිබුණා අපිට කෝ ආදරේට කෝ vlogs කෝ දැන් ඇයි අපිව අමතක වෙලාද? නෑ අමතක වෙලා නෙවෙයි. ඔයගොල්ලන්ට තව ලස්සන වැඩ ගොඩාක් අපි දෙන්නගේ බලා ගන්න පුළුවන් ඉස්සරහට වැඩ ටිකක් තිබුණා මේ ටිකේ. ඉතින් ගොඩක් අය අපේ වෙඩින් ඇනිවර්සරි එකට ඒක ගොඩක් අය අහලා තිබුණා අපි වෙඩින් ඇනිවර්සරි එකද වෙඩින් එකද මොකද්ද මේ එහෙම කියලා. මුලින්ම කියන්න ඕන අපි දැන් මැරි කරලා අපි දැන්නට හැමම ඕස්ට්‍රේලියා යන්න වුණා. ඉතින් ඒ අතරේ අපි වෙඩින් එකක් ගන්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් මැරි කරලා කියන්නේ අපි රෙජිස්ටර් කරලා. ඒ කියන්නේ legally married. එතකොට 2 years back. අපි පොතේ ලියලා අවුරුදු දෙකක්. ඉතින් අපි හැමම ඕස්ට්‍රේලියා ගිය නිසා අපිට වෙඩින් එකක් ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ ආවට පස්සේ ඉතින් අපි හිතුවා වෙඩින් එකක් ගත්තේ නැති නිසා අපි ඇනිවර්සරි එකට ඒකට අපේ ආදරණීය කට්ටිය හැමෝම දැන් ඇහුවා ඇයි යන්නේ වෙඩින් එකක් ගන්න නැද්ද කිය. ඉතින් ආදරණීයන් එකතු කරලා ඔන්න අපි ෆන්ක්ෂන් එකක් ගත්තා. ඉතින් ඒකට ගොඩක් අය ලස්සනයි කියලා තිබුණා. ඉතින් ඇත්තටම ඒක විශ් කරලා තිබුණා. ඉතින් ඇත්තටම අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන රුචිරා ලියන ගමගේ රුචිරක්කිට තමයි මේකේ මහ මොලකරු. ඊට පස්සේ අෂාන් මල්ලි ඇත්තටම අපි දන්නේවත් නැති දේවල් සුපර් එක කට් ඔෆ් කරන්න ගහන්නේ. ගොඩක් කැම ටිකක් දාගන්න ඕනලු බ්ලැකීට. ඒ නිසා එනර්ජි ගන්නවා. යෝ මල්ලි අෂාන් ඔයා තමයි මේක හැමදේම හැමෝටම කතා කරලා හැමෝම එකතු කරගෙන අපි ඇත්තටම අපි දෙන්නට කිසිම වෙලාවක් සහභාගී වෙන්න විතරයි අපිට තිබුණේ. සහ අපිට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. මම මේ ටිකේම හිටියේ තලව කැලේ. වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට එයාගේ රෙස්පොන්සිබිලිටි එක ඩියුටි එක අර 100% හරියටම කරා. සහ මේ ඒ කියන්නේ අපිට කිසිම දෙයක අඩුවක් තිබුණ නැහැ. අපි දෙන්නම බිසි වෙලා හිටියේ ෂූටින් එක. ඊට පස්සේ කුමාරි අපි ආවෙත් කොළඹට ආවෙත් 28 වෙනිදා රෑ 9යි කොළඹ එනකොට. ඊට පස්සේ ඒ වෙලාව තමයි ඇඳුම දැක්කේ. දෙන්නම ඇඳුම් දෙක දැක්කේ ඒ වෙලාවේ. මිහිරියක් කියන්නේ විශේෂයෙන් කියන්න ඕන. මල්ලන්න ඒක නෙක්ස්ට් ලෙවල්. මට ඒකට තෑන්ක් කරන්න කියලා මෙහෙමයි thank you කියලා නම් මදි. ඉතින් නේද? Paradise in Bolgod ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ලස්සන වෙනුව එකක්. ඉතින් ඩෙකෝස් නම් මිහිරියක් තමයි ඉතින්. ආයේ කියන්නේ ඕගොල්ලන්ට ඕන ඒක කියන්නේ දිව්‍ය ලෝකයක්. ඒ කියන්නේ heaven නම් heaven. එච්චරයි. ඕගොල්ලන්ට ඕන මොකද්ද concept එක? sorry නනික ඒ කියන්නේ මේ මට කියන්න ඕනේ අර අපේ ෆන්ක්ෂන් එක ඩේට් එක විතරක් නෙවෙයි. මම මැනිකෝ කැන්ඩියන් එකෙන් දකින දවසේ ඩෙකෝස් ටික පවා පුදුම ලස්සනයි. ඒ කියන්නේ මාර ලස්සනයි. මාරම ලස්සනයි. ඇත්තටම මේ thank you so much. ඒ වගේම මගේ ඇඳුම් චමිල් එතකොට සඳුන් ග්‍රෝසාට් එතකොට CU fashion තමයි මගේ ඇඳුම් දෙකම කරේ. එතකොට සාරි අරගෙන තිබි රූප් කලා එකෙන්. ඉතින් තව හැමෝම ඒ කියන්නේ මට ස්තුති කරනවා කියලා ඒ කියන්නේ මම වෙන්ඩර්ස්ලා ටික ඔක්කොම අපි සඳහන් කරලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මම කියන්නේ ලස්සන වෙඩින් එකක් ගන්න ඔයගොල්ලෝ ආස නම් ඔන්න බලන්න. ඔය වෙන්ඩර්ස්ලා ටිකව හොයාගන්න. මොකද ඒගොල්ලොන්ව මේ ඇත්තටම මේගොල්ලෝ ලංකාවේ දැනට ඉන්න මං හිතන්නේ නේද හොඳම සහ වැඩක් හරියට කරන.
වෙලාම අපි ආස කරන දේ අපි ආස කරන දේ තව ඉම්ප්‍රොයිස් කරලා අපි මාර විදිහට ඒ කියන්නේ අපිව සර්ප්‍රයිස් කරනවා. ටැලන්ට් එකක් තියෙන සෙට් එකක් තමයි මේක ඇතුළේ හිටියේ. අනික විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මේ රුක්ෂාන් අයියාට, රුචිරාක්කිගේ හස්බන්ඩ් සහ සමන් අයියා මේ දෙකේම ඒගොල්ලෝ පිටිපස්සේ ඉඳගෙන අපි දෙන්න ඇත්තටම ගොඩක් වෙලාවට එහෙට මෙහෙට දී වෙනවා, ඇඳුම් මාරු කරන්න, ෂූට් එකට කලබල. ඒතකොට අපිව හැම වෙලාවෙම බැක් කරේ අපි අනිත් දේවල්ට උදව් කරේ දෙන්න. Thank you so much. මතක් කරන්න. ඔව්. අපි ඔන්න දැන් ඉතින් හරි දැන් වෙසක් අපි වෙසක් වලටත් ආවා. ඔන්න දැන් වෙසක් බලන්න යන්න හදනේ. ඕගොල්ලන්ගේ පැත්තේ වෙසක් කොහොමද දන්සල් තියනවද? අපි එන්නද? අපි එන්නද? දැන් ඉතින් එන්නේනේ. අපි එනවා පැත්තකට. අපි පොසන් එකට එන්න. අනේ ඇත්තටම අපි අවුරුද්දට ඕගොල්ලන්ගේ ගෙවල් වල එන්න හිටියේ. ඇත්තටම මම ඒක කරන්න හිටියේ මට අවුරුද්ද දවසක් කියලා දවසක් තිබුණ නැහැ. අපි දෙන්න අවුරුද්දට හිරිය ජාෆ්නාවල ඕගොල්ලෝ බලන්න තියෙන vlogs ටික. ඉතින් හරි අපි පොසොන් එකට හම්බෙමු. ඕගොල්ලෝ ඔන්න දන්සලක් එහෙම කරනවා නම් පොසොන් එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට Instagram අයියට හරි මට හරි Instagram message එකක් දාන්න අනිවාර්යෙන් අපි එනවා. අපි call කරලා ඕගොල්ලන්ට specially අනිවාර්යෙන් එනවා පොසොන් එකට. ඔන්න එහෙනම් අපිත් දායක වෙනවා ඕගොල්ලන්ගේ dance වලට. හරි දැන් අපි යන් දැන් එක දන්සලක් කරේ අනිත් දන්සල මෙයාම එක්කන් කියනවා කොස් දන්සලක් එකේ පොලිම වැඩි කියලා. මොකද දැන් අපි අනිත් කැම්ප් එකේ පන්සල් කැම්ප් එකෙන් කරේ ආමි එකේ. නියමට තිබ්බ. ආමිද යා කොස්ද? ආමි කැම්ප් එකෙන් කරේ. ඒක රොස්සෝ පාට කොස් දන්සල අයිස් කොෆි දුන්නා. අපි දැන් තව තැනකට යන්න ඕනේ. අපි දැන් එතනට ඇත්තටම කිව්වේ 9ට එනවා කියලා 10ටත් අපි මෙතන. මේ තාම අපි තව විනාඩි 35 minutes 40 minutes විතර drive එකක් තියෙනවා එතනට. එතන වැඩේ කරලා තමයි ඉතින් අපි යන්න ඕනේ. අපි ඔක්කොම එකට යන්නේ කවුද බලන්නකො අපිත් එක්ක එකතු වෙන්නේ. එකට නෙවෙයි අපි ඔක්කොමලා සියලු දෙනා කැටුව යනවා. බලහට වාසනාවත් ආයුබෝවන් ටට්ටා. හරි අංකෝ එන බලමු මොකද වෙන්නේ කියලා. දන්සල් ටික ඔක්කොම අද පෙන්න ගන්න ඕගලන්ට අපි යන මග. හරිද? ඉන්න අපිත් එක්ක දන්සල් ගණන් කරලා තියාගන්න. ඕගොල්ලෝ කොච්චර දන්සල් වැන්දද කියලා ඕගොල්ලොත් කමෙන්ට් එකක් දාන්න. ඒ මොනවද කියලා දාන්න. ඔන්න අපිට හම්බුණා අපේ කට්ටිය. පවුලත් සමග තව කට්ටියක් ඉස්සරහින් යනවා. මේ ඒගොල්ලොත් එක්ක තමයි දැන් අපි අද මේ දන්සල් පන්සල් ව්‍යාපාරේ. දැන් කන්න මොනවද කියලා හුනේ. එහෙම කන්නේ දන්සල් වලින් තමයි අද කන්නේ. වෙසක් දවසට කොහොමද කඩෙන් කන්නේ කියලා. රැයට කඩෙන් කන්න විදිහක් මේ අයියා අපිට කුනාෆා චොක්ලට් එක ගෙනාවා. එන්න මේක කඩලා බලන්න. පොඩක් ඉන්න ඔයගලන්ට වෙනනම් කඩන්න කොහොමද මේ කියන්නේ. අලග ඔන්න තිබ්බා. හිමිට යන බබ ගස්සන්න එපා, හොල්ලන්න එපා. වැටෙනවා හොල්ලන්න එපා. කිරි යන වාහනේ අල්ලගන්න එපා. මේක ගැජොක්ස් තියෙනවා. පොඩක් ඉන්න. යේ! ටච් කරා. හරි ඉන්න මම චොක්ලට් එක කඩලා පෙන්නන්න. අයියෝ. හරිනේ. නෑ හරිනේ. මොකද ගස්සන්න තියන්නේ? ගස්ස. හරි. හරි. ආයෙ වැටුණොත් ඔට්ටු නෑ. මුට්ටුනේ. ඔව්. මම කඩනවා මගේ කුනාෆා චොක්ලට් එක. දුබායි චොක්ලට් කියලා කියන්නේ ඒක. මෙයා පෙරේතට ගෑම හම්බ වෙලා. දන්සලක් දුන්නා. ආයේ චොක්ලට් දන්සල. මුලින්ම චොක්ලට් දන්සලත් අපි වැඳ ගන්නවා. දුබායි චොක්ලට්. මේකට දෙකට කඩන්න ඕන නේද? එහෙම නේද මේකේ? අර මොකද්ද? දැන් නම් මේ දෙකට කඩන්න තියෙනවා. මම කඩර කියලා තාවේ. කඩනවා? එහෙම කඩනවාද ඒක? ඇතුලේ පිස්ටාෂියෝ තියා. මේ කඩන්න බන් කෑල්ල. Pistachio? ඔගොල්ලන්ට චුට්ටක් කන්න. ඒක රසයි නේ. මම කලින් කුනාෆා කාලා තිබ්බේ නෑ. ඒක දැන් අතරම රසයි. හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මේක හදන හැටි චුටි කමෙන්ට් එකක් දාන්න. නයිස්. තල් වදින්න යන පිරිසක්. කොහේද දන්සලක් ළඟ පාතේ.
ඉවර වෙලා. ඒ තියාගත්තු විගාන. අරන් තියාගත්තු විගාන. අරගෙන යන්න. මොනවාරි කවන්නේ මම බහැරෙනවා. අයිස්ක්‍රීම් ගම් ගම් පොලිමේ පොලිම වමන්නේ පොලිම බයි ඔයගොල්ලෝ තුන්දෙනා බහැලා ගිහලා අරගන්න. හා පොලිමේ ඉඳලා. හා යා පොලිමේ අයිස්ක්‍රීම් යක්. පොලිම නම් දිකයි නේද නෑ සතකාලා යනවා. ඕක යනවා පටකාලා. එහෙමනේ ඔව් මාත් ඉන්න පොලිමේ මාත් එන්න. එහෙමද අයනවද මාත් එන්න. පොලිමට පොලිමට එනවා. ආයෙත් දාලා එන්න. අයිස්ක්‍රීම් කන්න මේ ඔයගොල්ලෝ මෙතනින් බහැ ගන්න. අතරම යනවද කවුද අයිස්ක්‍රීම් කවුද? බත් කන්න නේද අයිස්ක්‍රීම් කාමු අහුවෙන chance එකේ රෝජනේ ගමු. අපි යන්නයි හදන්නේ අයිස්ක්‍රීම් දාන්සලක් වඳින්න යා ලස්සන තැනක තියෙන්නේ හිතේ අපි ආවා අයිස්ක්‍රීම් දාන්සලට පොලි අපි ආවට පස්සේ කවුරුත් ආවනේ වෙලාවට දුවගෙන ආවා හලෝ දන්නේ කෙනෙක් ඉන්නවා. ඔක්ලන්න ස්ට්‍රෝබෙරි තියෙන. අපි ගියා අයිස්ක්‍රීම් ඩාන්සලට. හයිද. ඒක වෙනම රසක්ද? බහින පොලිමත් එච්චර දුර නෑ. ලොකු නෑ. යනවද? ආනේ අයිස්ක්‍රීම් දැන්. දැන් අයිස්ක්‍රීම් පද මොන වගේ දේවල් දෝනවද? කඩල? මට මෙතන මඤ්ඤොක්කත් හොඳයි, පොසුත් හොඳයි, පොසුත් හොඳයි. රොටි හොඳයි. රොටි තමයි නේ මේ වෙලාවට. ප්ලේන් ටික තෝන. චුට්ටකුත් හොඳයි. මට කහබත් පොඩ්ඩක් කියලා. දැන් දෙන්න දැන් 3යි වෙලාව. 3යි වෙලාව. 3ට කොහෙද බත්? මේ කඩේට යන්න. කඩේ නා. කඩේ වහලා. මඤ්ඤොක් කඩල මඤ්ඤොක්කට කඩලද? කඩලද මඤ්ඤොක්කද? මොනවද කඩල චක් ගන්න ගොට්ටේ ගහලා දෙන්නේ. අන්න දෙනවා ගොට්ටේ. අනේ හා කඩල මඩු වාහනේ දාලා කඩල වෙනවා. කඩලද? පින් සිද්ධ වෙනවා. අපි යනවා නාන්න යනවා. ඔය දෙනිය යන්නේ. කොහෙද? කුස්වල්කඩ. හරි. නග ගන්න. පුතේ ගන්න. පාර බ්ලොක් කරන් ඉන්නේ. හලෝ. බයි. අනන්තර කරගෙන මන් දාලා එන්න. මන් දැක්ක මේ ධම්මනේ කඩල. ඔන්න ඉතින් අපි දෙන්නට එන්න කියලා වද කරපු නිසා අපි දෙන්න වාහනෙන් බහැලා ගියා මේ ලස්සන මූල් ටික බලන්න. දන්සලක ඇත්ත රසේ තියෙන්නේ දන්සලේ පොලිමේ ඉඳලා කෑවොත් තමයි. නැද්ද මං අහන්නේ. දන්සලක් දෙනවා කියන්නේ ඉතින් ඒ හිත හරි ලස්සනයිනේ. මොකද ලෝභකමක් නැතුව දන්සලකටම කෑම දෙනවා කියන්නේ. මෙන්න ඉන්නවා ඒ ලස්සන මූල් ටික. බලන්න අඳුරනා ඉන්නාද කියලා ගාල්ලේ පැත්ත කට්ටිය. ඔන්න ඔයත් මේ වීඩියෝ එකේ වැරදිලා හරි කැප්චර් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක කූනිසොත් දාලා. කූනිස තියෙනවා සුදු ලුණු බැදලා දාලා තියෙනවා. පොල් තියෙනවා. මාර රසයි. ඔන්න මේක නම් ටිකක් අමුතු දන්සලක්. බලන්න මොනවද මේ කියලා. දාන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙම දන්සලකුත් තිබුණා. හැබැයි මේක විතරක් නෙවෙයි අපිට බෙලිමලු දුන්නා. බෙලිමල්. අනේ පින් සිද්ධ වෙනවා. හකුරු වනේ නෝකරන්ට. මට එපා. වැඩි වල මම හකුරු ගන්න. මම බෙලිමල් බොනවා. මේකද? ෂා. රසයි.
කට පිච්චි පිච්චි ඉක්මනට බොන්න ඕනේ නෑනේ. අක්කි මට මේ මග් එක දුන්නා. ඉතින් සිද්ධ වෙනවා. හරි. බොන්න හිමිට බොන්න. මම මේ මග එකක් දාගත්තා. යන ගම විතර මම එන්ජොයි කරලා බොන්න පුළුවන් එක. ඔයගලගේ ඉතුරුනා විස කරකට මේක දාන්න. බෙලිමල් ගන්න බෙලිමල් ගන්න. අනේ ගන්නකෝ බබා මගේ එකට දාගන්නකෝ බෙලිමල්. අනේ බබා බෙලිමල් ෆොටෝ. පානිය දැන් බිව්වනේ. අනේ හලෝ. එක කෝ ගෙනත් දෙන්න දෙක. ඕන්න එහෙනම් ඉතින් බෑනේ දැන් ගියානේ. මගේ මේක ඉඩක් තියෙනවා. ඒක බිව්වනේ හිත පිළිමල්. ඒ උනාට බෙලිමල් ළඟට හොඳයි. අනේ අම්මී සෙක්යෝ. රණවරා හොඳ. රණවරාද හොඳ? ඈ බෙලිමල් හොඳයි. ඒක හොල්. රණවරා සුදු වෙනවද? රණවරා එකක් බලන්න. රණවරා තැඹිලි නම් දෙන එකක් නැති වෙයි නේද පිනට. අර මොකද අර මේ ළමයි දෙන්න බං. සබ්බලන් යන ෂෝ එක. අනේ මොනවාද? අයිස්ක්‍රීම්. යනවාද අයිස්ක්‍රීම් දැන් කෑවනේ දැන් ඇතිනේ. එපා නේද? අයිස්ක්‍රීම් එපා. අවිස්ක්‍රීම්. ඒ වුණාට රස පාටයි නේද? දන්සලක්. මොනවද තියන්නේ මොන්න? උණු දෙයක්ද? නෑ. මොන දෙයක් නම් තමයි උණු. අනේ අය අපිට නවත්තන්න නැත්තේ. අනේ නවත්තන්නකෝ. ෆෝනේ වැටුණා. සුද්දොත් නතර කරලා. නවත්ත වෙනවා. තවත් අයිස්ක්‍රීම් දන්සලක් හබරාදුව. අයිස්ක්‍රීම් යනවාද අයිස්ක්‍රීම්? අර ගොඩක් දෙක ටිකක් දීලා. රස පාටයි හොඳයි. අයිස්ක්‍රීම්. බත් මහා බත්. හතර වෙන වරට දෙන්නේ. පොලිපයිනි කොහෙද? පොලිපයිනි. අපි ආවා පිට්සා දන්සලකට. පිට්සා දෙනවා මේ විජය බීච් එකෙන් දෙන්නේ. බලමු මේ. හවස 100කටයිලු ඉඳ තියෙන්නේ. ඉතනේ මොකද 100කටයිලු තව පිට්සා තියෙන්නේ. අපි බලමු අපි පොලිමේ අග හරි ඉන්නේ. ඉවරයිලු. පිට්සා ඉවරයි. ඉවරයිද? ඉවරයිලු පිට්සා දන්සල. ඒ වගේ අද්දෙක් මගේ අම්මේ සද්දේ මගේ ත්‍රිවිල් එක වගේ සද්දේ නෑ උනාට මේ ඒ වගේ අද්දෙක් කිව්වොත් තියෙනවනේ පැටියෝ අනේ හැම ගොඩක් පොලිමේ ගොඩක් කියලා හිතලා ඉවරලා අන්තිමට ඉවරුණා කිව්වම කොහොමද ආතල්ලේ දැන් පිට්සා වලට මේක වැඩිනේ පැටියෝ ඉල්ලුම වැඩිනේ සා වෙලා යනවා වැඩිනේ නේ ඒ නිසා යා පොඩි ළමනේ කොහෙද හරිය දැන් මේ ගොඩක් දුර යා අයියෝ කවුද කාලා දාලා රස පාටයි අපේ අරලියගේ සෙට් එක සෞදාංශලක් දෙනවා අනිකෝ බලන්න මම බීලා බලන්නද අයියෝ එහෙමද අසයි මාර රසයි රස වෙන්න එපා ඉතින් නේද අරලිය කියන්නේ හදන්නේ යාට
අපි සුපුරුදු පරිදි රොෂාන් අයියාගේ ප්ලේස් එකට ආවා. ඇවිල්ලා සින්දුවක් කියලා ෆ්‍රෙෂන් අප් වෙලා අපි දැන් ආයෙ ලෑස්ති වෙන්නේ රෑට වටයක් දාන්න. හැබැයි අපි හිතුවා මේ පාර වටේ දාන්න යන්නේ වෙනස්ම විදියකට කියලා. බලාගෙන ඉන්නකෝ. මේකෙන් අල්ලගන්න. මේකෙන් අල්ලගන්න. එන යන්න අයියා. ඔයගොල්ලෝ මොකද මේ? ඔයගොල්ලෝ මෙහෙම මොකද? තෙතය ඉන්න විදිය මානව. යා පරිස්සමින් ඉන්න ඕනේ. ඇයි ඔතන හිටගෙන තාම බැලුවේ නැද්ද මාරක ලින්ද? නිදි මරාගෙන ඇස් පියාගෙන කට ඇරගෙන බැලුවේ නැද්ද මාරක ලින්ද? බලනවා නම් මාරක ලින්ද පොඩි ළමයින්ගේ විනෝදේ ලොකු අයියලගේ සන්තෝෂය අක්කා නංගිලා මල්ලිගේ විනෝදේ බලන්න මාරක ලින්ද. Day 2 දෙවනි දෙවනි දවසේ අපි මුලින්ම ආව දන්සලකට මේ අයිස්ක්‍රීම් දන්සලක් අපේ ගාල්ලේ පොලිසියෙන් තමයි කරන්නේ. යන් අපි දන්සලට එන්න යන දන්සල්. අයිස්ක්‍රීම් දන්සලක් මම ආස වැඩි ඉන්නේ නම් මම ෆුට්ටක් නට්ටා. වැනිලා මේක මගේ. ඔයා ආවේ නම් චීස් කරා. චීස්. ලීටර්ස් කීයක් දුන්නා? ලීටර් කීයක් දුන්නාද? අයිස්ක්‍රීම්. දෙනෙක් විතර ආවද? අපි 2400ක් තමයි එකට තමයි අපි යන්නේ. 2400. මෙන්න මේ වගේ කට්ටිය තමයි වැඩිම හිටියේ. ඔන්න ඊළඟට අපි ආවේ ගාල්ලේ කොටු ඇතුලේ තියෙන තවත් ලස්සන තැනකට. කෝ බලන්න මෙතන ගිහිල්ලා තියෙන අය. එතකොට මේ මොකද්ද? ඔව් රූම් අස්සල සාම චෛත්‍යය තමයි. මෙතනට හරි ලස්සනට මුහුද පේනවා. එතකොට මේ අපි ඉන්නේ පරණ ප්‍රිසන් එක තිබුණු තැන. ඔන්න ඉතින් ඔයගොල්ලෝ කතාව දන්නවනේ 1505 පෘතුගීසින් ලංකාවට ආවා. ඊට පස්සේ මෙන්න මෙතන පුංචි බලකොටුවක් ඒගොල්ලෝ නිර්මාණය කරා. ඔන්න මෙතනටලනේ මුලින්ම පෘතුගීසි ගොඩ බැහැලා තියෙන්නේ. මේ තියෙන්නේ හා පැත්තේ පියා එක. අපි ජැටිය කියලා කියන්නේ මෙන්න මෙතනින් අලි ඇත්තු පවා පටවලා තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ. එතකොට 1638 ඩච් පීපල් කියන්නේ ලන්දේසි අපේ ලංකාවට ආවට පස්සේ පෘතුගීසි හදපු පුංචි බලකොටුව ඒගොල්ලෝ කඩලා දාලා මෙන්න මේ අදට පවතින ඩච් ෆෝට්‍රස් එක නිර්මාණය කරා. ඔන්න මෙතනට තමයි හරියටම පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා මෙන්න මෙතනට තමයි ගොඩ බැස්සේ. මෙතන ස්වභාවික වරායක්නේ. ඒ නිසා සතුරු ආක්‍රමණ වලට වගේම වෙළඳාමටත් මෙතන ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුණු තැනක්. ඔන්න ඊළඟට මම කියන්න හදන්නේ තවත් පුංචි කතාවක්. මෙන්න මේ තියෙන්නේ ලංකාවේ පළවෙනියට නිර්මාණය වුණු තුවක්කුව. මේකේ නම කොඩි තුවක්කුව. එතකොට මේ තියෙන්නේ එකේ අනුරුවක්. කොඩි තුවක්කුව කියලා ඕගොල්ලන්ට සර්නේම් එකක් තියෙන යාළුවෝ එහෙම ඉන්නවද? නැත්නම් ඔයාගේ නම කොඩි තුවක්කුවද? ඔයා දන්නවද ඔයාට කොහොමද මේ සර්නේම් එක ආවේ කියලා? මෙන්න මේ මහත්තයා තමයි ඔය කොඩි තුවක්කුව කියලා කියන්නේ. එතකොට එයාගෙන් පැවතෙන පරම්පරාවලුනේ ඔය කොඩි තුවක්කු පරම්පරාව. අපිට සුදු මහත්තුරුගෙන් හම්බෙච්ච තවත් දෑවැද්දක් තමයි නේ ඉතින් ඔය ගන් පවුඩර් වෙඩි බෙහෙත්. සුද්දට විතරද තුවක්කු හදන්න පුළුවන් නේද? ඔන්න අපේ රටේ නිෂ්පාදනය කරපු තවත් තුවක්කු වර්ගයක් තමයි මේ තියෙන්නේ. මෙතන නම් මේ ඩිස්ප්ලේ කරලා තියෙන අනුරුවක් විතරයි. ඇත්ත වෙපන් එක තියෙන්නේ ඇමරිකාවෙලුනේ. ඔන්න මෙතනට තමයි මුලින්ම පෘතුගීසි බැහැලා තියෙන්නේ අපේ රටට. ගොඩ බැසපු තැන මෙතන තමයි මේ ගාලේ ජැටි එක මේ තියෙන එක. එතකොට මෙතන තමයි බැහැලා තියෙන්නේ කියන්නේ. ගොන ගාලේ කට්ටිය ඉන්නවා නම් ගාලේ දැකපු නැති කට්ටිය ඉන්නවා නම් හැමෝම බලා ගන්න.
මෙතනින් තමයි අපේ ලංකාවේ ඉතිහාසය වෙනස් වුනේ. ඔව්නේ. මෙන්න මේ බිංගේ ඇතුළෙන් අපි යන්න හදන්නේ හරියටම මේ ගොඩ බැස තැන බලන්න තමයි. ඉතින් මේ බිංගේ ඇතුළේ පුංචි පුංචි ගබඩා කාමරවල වෙඩි බෙහෙත් ගබඩා කරලා තිබිලා තියෙනවා. පොඩි දුරක් නම් නෙවෙයි යන්න තියෙන්නේ. හිතන්නකෝ දීලා තියෙන ආරක්ෂාව කොහොමද කියලා. ආයේ ලොකු බබා යනවා. පොඩි වීර වික්‍රමයක් කරන්න. ගිහින් බලමු. සෑහෙන දුරක් ආව නේද අපි බිංගයක් ඇතුළේ. මේ අපි ඉවරට මෙතන තියෙන තැනට යන්න නේද? තව. අන්න මෙන්න මෙතන අපි උඩින් නම් බලපු තැනට මෙන්න මෙතනට තමයි පෘතුගීසි මුලින්ම බහැලා තියෙන්නේ. අන්න මාත් එන්නද? අනේ මාව ගන්නකෝ. අනේ ගන්නකෝ. එන්නකෝ. හිර වෙලා. පරිස්සමින් ළමයි. එන්න මේ කෑල්ලෙන් කියලා ඒ ඔතන මේ දෙබොක්ක. නෑ නෑ මේ මෙහෙම තියෙන්නේ. නෑ ඒ වේවලා. මුහුදු වැදිලා සාදනේ වෙලා. මුහුදු වැදිලා. මුහුදු වැදිලා. සීරෝෂන්. මේ බොක්ක වාරගතිනේ. මේ බොක්කෝ හැදලා තියන්නේ. මේ බලකොටු වගේ හදලා තියෙන විදිය. අයියා මේ වතුර වැටිලා මොකද කියවලා. බලාගෙන අම්මා ඔන්න ඉතින් වෙසක් දන්සල් අස්සේ පුංචි ඉතිහාස පාඩමකුත් ගියාලු. කමක් නෑනේ. දැනුම පොතට චුට්ටක් එකතු කරගත්තාම මොකද නේද? දන්සල් ඔක්කොමත් හරි. අපේ මහත්තයාගේ පිට්සා පෙරේතකම. පිට්සා දන්සලක් දෙන්න මේ චූටි පපත් තේරෙයි. මං විතරක් නෙවෙයි. පිට්සා දන්සලක් පිට්සා ඕඩර් කරා දන්සල් මෙච්චර තියෙදි දැන් දන්සල් කෑම එක වෙනම එනවලු. ඒකත් එද්දි තමයි මේ පිට්සා ඕඩර් කරේ. ඔන්න බලන්නකො. මේ පිට්සා දන්සලක්. අපි දෙනවා පිට්සා දන්සලක් අද. අපිට ඊයේ පිට්සා දන්සලෙන් කන්න බැරි වුණානේ. දැන් බැරුණු තාලේ. ඕ ඊයේ ඒ කියන්නේ දැන් අපිට අපේ අම්මලාගේ කොස් දන්සල තියෙනවා. ඔව්. ඊට පස්සේ මේ Fried rice ශානයිලගේ දන්සලක් ෆ්‍රයිඩ් රයිස් දන්සල තියෙනවා. එතකොට මේ DIG ඔක්කොටම ආරාධනා කරලා තියෙනවා. ඔක්කොටම ආරාධනා කරලා තියෙනවා. නෑ අපිට එකක්වත් නෑ. පිට්සා කන්න ඕනකෝ. හරි කමුක පහත්ව වමන්න. පාරට බැස්සොත් අඩියෙන් අඩිය දන්සල්. එහෙම කෑම තියෙද්දි ගෙදරට කෑම ඕඩර් කරලා ගත්ත අපි වගේ තවත් අය ඉන්නවද? ඔන්න ඉතින් අපිට සව් දන්සලකුත් හම්බුණා. සව් දන්සල ගෙදරට ඇවිල්ලා. මං හිතන්නේ මේ අපේ තුන්වෙනි පැණි සව් දන්සල. එක මාර රසයි. කජු දාලා, ප්ලම්ස් දාලා. කෝ බලන්න මේ විදිහට සව් බොන්න කැමති කට්ටිය. ඒ වුණාට අපි ගෙදරදි කොච්චර රසට හැදුවත් මේ රස එන්නේ නෑ නේද? දන්සල් කෑමවල තියෙන්නේ අමුතුම රසක්. නැද්ද මං අහන්නේ? ඔන්න බත් දන්සලකුත් ගෙදරට ඇවිල්ලා. මෙන්න මේ જાතිය දැකලා තියෙනවද? කවුද දැකලා තියෙන්නේ? අපි කනවා. කෝ? මොකද කරනවා? බබි ඉඳන් කඩන අතරේ මම මේ පරිසරයට විනාඩියක් ගත්තා. කල්ලුන්න දම්මුන්නේ නේ. දම්මුන්න කොපෙන්නනවාගේ. අම්මා. අයියා මතකද ඉස්සර දැන් දාලා අපි බඩතුවක්කුව මෙන්න හැදුවා අතේ තියෙන්නේ. බඩතුවක්කුවට මේ පත්තර කොළ වතුරේ දාලා පොඟවල පැටියෝ දාලා අරක සීසන් කරනවා. මොකක්ද සීසන් කරන්නේ? මේවා කිරලා හරි දංගට හරි නැත්තම් බඩතුවක්කුවට අපි මේ පත්තර කොළ තෙමලා පත්තර කොළ ගුලි දාලා තමයි පොප් ගාලා වෙඩි තියන්නේ. නැත්තම් තියන්නේ වෙඩි. නිකන් ඉතින් ජොලියට ආට විදින තුවක්කුව ඔයගොල්ලෝ හදාගන්න දේශීය නිර්මාණයක්. දේශීය නිර්මාණයක්. ඉතින් ඒකට මේ දංගට හරි කිරිල්ල හරි තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. කිරිල්ල ඇලෙනවනේ අර ලාටු. කිරිල්ලට. ලාටු නැද්ද? නෑ. දැන් බඩතුවක්කුවට දාන්න. නැත්තම් දංගටත් දාන්න. දාන්න. ඕවා කඩන්නේ ඇත්තටම අස්තමිනේ.
ඔන්න ඉතින් දනුත් කෑවලු. කට්ටියත් එක ට්‍රිප් එකක් ගියාම ඇත්තටම සමහර වෙලාවට ෆෝන් එක ඇදලා ගන්න අමතක වෙනවා. මට සමහර තැන්වල අමතකුණාම ව්ලොග් එකක් කරනවා කියලාත්. ඕගොල්ලන්ටත් එහෙම නේද? ඇත්තටම ලස්සන මෙමරීස් ගොඩාක් තියෙන තැන්වල අපේ හිතේ තමයි මෙමරීස් තියෙන්නේ. අපිට ඒවා සමහර වෙලාවට කැප්චර් කරගන්නත් අමතක වෙනවා. අනේ සමාවෙන්න වෙසක් ව්ලොග් එක පොසොන් වලටත් පස්සේ දාන්න උන එක ගැන. හැබැයි ඔන්න අපි පොසොන් එකට නම් ලස්සන වැඩක් කරා. ඒ වැඩේ ඔයගොල්ලන්ට ඉක්මනට බලා ගන්න පුළුවන්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න සංගීතදිනී vlogs. අපි පොසොන් එකට රොටි දන්සලක් දුන්නා. ඔන්න ඉතින් ඒ vlog එකත් ඉක්මනටම අරගෙන එනවා කියලා ප්‍රොමිස් වෙනවා. හරිද? අනේ බනින්න එපා, තරහ වෙන්නත් එපා. අපිත් එක දිගටම ඉන්න. ලස්සන දේවල් ගොඩාක් ඉස්සරහට එන්න තියෙනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. හැමෝටම ජය වේවා.